Hi guys, ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා දැනටමත් දන්නවා ඇති මගේ farm එක තිබ්බට තැනින්ලා වෙනත් තැනකට shift වුණා. ඒක නිසා ඒ farm එකේ වටුවන්ගේ area එකේ එහෙම නැත්නම් වටු කූඩු තියෙන තැන ඔයාලට මම වීඩියෝ එකකින් කලින් පෙන්නුවා. ඒකත් එක්කම අද මේ වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ ඒකේ තියෙන කුකුලොන්ඩ වෙන්නච්ච area එක කොහොමද setup කරන්න කියලා මොන කූඩු දෙතෙන්ද දාන්නේ කොහොමද setup වෙන්නේ කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. එහෙමනම් අපි වීඩියෝ එකට යමු. Oh guys, මේ තියන්නේ මේක බැගේජ් පෙට්ටියක්. මේක මම ඊයේ තමයි ගෙනාවේ. මොකද මගේ තැන මාරු වෙච්ච නිසා මට කූඩු ටික හදා ගන්න බැරි වුණා. අනික තමයි මේ අපි කුලියට ඉන්න නිසා තැනින් තැනට මාරු වෙන්න වෙනවා. එතකොට කූඩු හදන එක මේ වගේ ගෙනියන්න පුළුවන් විදිහට හදා ගන්න එක තමයි හොඳම. ඉතින් මම මේ බැගේජ් පෙට්ටිය ගත්තා. රුපියල් 5000කට. අරගෙන මේ ඉස්සරහ කැල ටික දැන් හදාගෙන යනවා. මේක හදන්නේ මගේ කඩක් නට් සෙට් දෙක දාගන්න. එතකොට වෙන වෙනම මට කිකිලියෝ 5යි කුකුලා ගානේ දාගැනීම හැකියාව තියෙනවා. එතකොට අද දවසේ මේක තමයි මම කරගෙන ගියේ. මේ කූඩුව ගැහුවා. ඒකත් එක්කම මෙතන කූඩුවක් තියෙනවා. ඉතින් ඒකත් මේ වගේ තට්ටු දෙකට ගහලා තියෙන්නේ. මේකෙත් බොහෝ දුරට ඔයාලා කලින් දැකලා ඇති අතන හිටියා බාඩ් එකේ බෙන්ටම් ඒකයි සිලිකි මේකට එනවා. එතකොට මේ වගේම තව කූඩුවක් මෙතෙන් එනවා. ඒක තට්ටු 3ක එකක්. එතකොට මම බාඩ් එකයි සිලිකි එක එකට මාරු කරලා මේකට ෆීනික්ස් දාන්න හිතාගෙන ඉන්නවා. මොකද අර ටේල් එක දිග නිසා පොඩ්ඩක් යාලට උස කූඩුවක් අවශ්‍යයි. ඒක නිසා මේකට මම හිතාගෙන ඉන්නවා ෆීනික්ස් එක දාන්න තව කූඩුවක් හදන්න ඕනේ. එතකොට මේ විදිහට තමයි මෙතන සෙටප් එකේ තියෙන්නේ. මේ තියෙන වොෂ්රූම් එක. මෙතන තියෙනවා පිටිපස්සේ දොර. එතකොට ඇතුලේ තමයි ඉන්නේ වටුව. අනිත් සත් ඔක්කොම මම එළියට ගන්න යන්නේ. ඊට අමතරව මේ බැගේජ් බොක්ස් එකට උඩින් කූඩු 3ක් තනි තට්ටුවට කූඩු 3ක් ගහන්න හිතාගෙන ඉන්නවා. ඒත් මොන හරි සත්තු ටිකක් දාන්න. එතකොට මේකේ මේ පැත්තේ ගත්තොත් ගේ මායිම මේ මෙතන තියෙන්නේ. මෙතන බිත්තිය ඒත් එක්කම මේ මායිමට එනවා මායිම. එතකොට මම මේ ටික කවර් කරන්න කියලා හිතාගෙන ඉන්නවා තහඩු වලින්. මෙන්න මේ වැට මේ ඒරියා එක ඔක්කොම කවර් කරන්න හිතාගෙන ඉන්නවා. කවර් කරලා මේක ඇතුලේ තව කූඩු දෙකක් අර 3ක් හරි ගහලා තව වර්ග දෙක 3ක් ගේන්න හිතාගෙන ඉන්නවා. මම මේ වගේ අප්ඩේට් උත් ඔයාලට මගේ YouTube channel එකේ දෙන්නම් අනිවාර්යෙන්. ඉතින් දැනට ওই ටික තමයි අප්ඩේට් එක. එතකොට මෙතන තියෙන ලොකු කැලයක් මාන කැලයක් ඔක කපන්න ඕනේ. ඔක කපලා එළවලු මොන හරි හිටවන්නත් ලොකු ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් බලමු තව මාසයක් විතර යනකොට මට කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ලස්සන ෆාම් එකක්. සත්තු විතරක් නෙවෙයි එළවලු පළතුරු මේ හැම දෙයක්ම දාලා. එහෙනම් ඒ වගේ අප්ඩේට් උත් මම ඔයාලට අද දෙන්න. ඒකත් එක්ක ඔක සුද්ධ කරන්න ඕන නිසා ඇත්තම මොකද මම ළඟ මොනවත් බඩුව නැහැ. ඉතින් අද ගිහිල්ලා ගියා උදෙන්ම යකඩ බඩු කඩේට. ගිහිල්ලා ගත්තා. ලොකු වියදමන්න රුපියල් 300යි ගියේ. උදළු කලයක් ගත්තා, මිටක් ගත්තා 300ක් දීලා. දැන් හෙට ඒ ටික සුද්ධ කරන්න පටන් ගන්න ඕනේ. එතකොට වටු එරියක මම ඔයාලට කලින් පෙන්නලා දෙනවා මේ තියෙන්නේ. ඒකේ ඒ විදිහටම මේක ඇස්සේ වටුව සහ කුකුල් පැටව බ්‍රූඩර් විතරයි තියෙන්නේ. එතකොට ඒකත් එක්කම ඉන්කියුබේටර් එකක් හදන්න හිතාන ඉන්නවා. මොකද අනිත් කලින් රක්කපු ඉන්කියුබේටර් එකෙන් ටිකක් දුර. ඉතින් එතෙන්ට යන්න අපහසුතාවයක් තියෙනවා. ඒක නිසා ඉන්කියුබේටර් එකක් හදන්න හිතාන ඉන්නවා. මම ඒක හදන කොටත් ඒකේ අප්ඩේට් උත් ඔයාලට දෙන්නම් කොහොමද මම ඒක හදන්නේ කොච්චර කැපැසිටි එකකින් හදනවද කියලා. ඒකත් එක්කම මෙතන තමයි සත්තුන්ට වතුර පුරවන්නේ. එතනත් පොඩි ලීක් එකක් තිබ්බා ඊයේ. ලීක් එකනේ වතුර එකතු වෙන ගතියක්. ඒකත් සිමෙන්තියම දාලා හැදුවා. මම පේනවනේ ඔයාලට මේ වගේ පොඩි වැඩ ඉතින් මම තනියම කරගෙන තමයි මේ ෆාම් එක කරගෙන යන්නේ. මේකට වෙන කවුරුත් සපෝට් එකට නෑ මට. මම විතරයි මේක කරගෙන යන්නේ. ඒක නිසා ෆාම් එකේ ලොකු වෙනස්කම් එකපාරම දකින්න අමාරුයි. ඒක නිසා පොඩි වෙනස්කම් වලින් තමයි මම ෆාම් එක වෙනස් කරගෙන යන්නේ. ඉතින් හැම අප්ඩේට් එකක්ම මම ඔයාලට මගේ YouTube channel එකේ දෙන්න හිතාගෙන ඉන්නවා. එහෙමනම් මේ වගේ තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්. එහෙමනම් මං ගියා.